40 Days with Jesus. ජුසේ මුණදුන් දෙවන් වහන්සේට දුන් පිළිතුර වචන නොව කීකරුකමේ නිහඬ පියවරවල් පමණි. ප්‍රේමවත් සහෝදර සහෝදරියනි, අද අප සමන ශුද්ධ ජුසේ මුණදුන්ගේ මංගල්‍ය අපට කියා පාන්නේ ලොකුම ශුද්ධවන්තකම තිබෙන්නේ ලොකු කතාවල නෙමෙයි, නිහඬව ඉටු කරන වගකීම් තුළ බවයි. ශුද්ධර්මාතේ සුවාරංචියේ අප කියවූ පරිදි ජුසේතුමා තම ජීවිතයේ ලොකුම අර්බුදයට මුහුණ දුන් මොහොතේ, එනම් තම ආදරය කළ මරියතුමිය තමාට නොතේරෙන අයුරින් කැප්කේ නැති බව දැනගත් විට ඔහු ක්‍රියා කළේ කෝපයෙන් නෙමෙයි, ධාර්මික මනුෂ්‍යයෙකු ලෙසයි. ඔහුන් විනිශ්චය කිරීමට වඩා දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ලැබෙන තුරු නිහඬව සිටීමට තෝරාගත්තා. බොහෝ වෙලාවට අපේ ජීවිතවලට ප්‍රශ්නයක් ආ විට අපි කරන්නේ කලබල වෙලා වචන දහස් ගණනක් පිට කිරීමයි. නමුත් ජුසේ මුණදුන් අපට උගන්වන්නේ සවන් දීමේ කලාවයි. දේවදූතයා සිහිනෙන් පෙනී සිටි මොහොතේ ඔහු කිසිදු තර්කයක් ඉදිරිපත් කරන්නේ නැහැ. උන්වහන්සේට වචන තිබුණේ නැහැ, තිබුණේ ක්‍රියාවන් පමණයි. එතුමා නාසරෙතේ වඩුමඩුවේ දහඩිය හෙළුවේ ජේසුස් වහන්සේව සහ මරියතුමියව හෙරෝද් රජුගෙන් බේරාගෙන ඊජිප්තුවට පලා ගියේ කිසිදු මැසිවිල්ලක් නැතිවයි. ජුසේ මුණදුන් යනු දෙවියන් වහන්සේගේ සැලසුම වෙනුවෙන් තමාගේ සැලසුම කැප කළ මිනිසායි. අද මේ මංගල්‍යයේදී අප අපගෙන්ම මෙසේ අසා ගනිමු. අපේ ජීවිතවල අපට නොතේරෙන දේවල් සිදුවන විට දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා නිහඬව ඉදිරියට යන්නට අපට පුළුවන්ද? ජුසේ මුණදුන් මෙන් අපේ පවුල්වල වගකීම් ආදරයෙන් සහ විශ්වාසවන්තව ඉටු කිරීමට අපට හැකිද? සාත ජුසේ මුණදුන් මෙන් වචනයට වඩා ක්‍රියාවෙන් දෙවියන් වහන්සේට ප්‍රේම කරන දරුවන් වීමට අද දින වරම් ඉල්ලමු. සාන්ත ජුසේ මුණදුනි, අප නිසා යාඥා කළ මැනව. ජේසු පීඨයි.